84,000ක් හදලා ලේන් මසින් ජාතක කරපු දරුවෝ දෙන්න සම්බුද්ධ ශාසනේ සුමානයක් විතර පිඹුරෙක් වෙලා ඉපදිලා හිටියා නේද? අපිට නිකමටවත් හිතෙන්නේ නැද්ද අපිට මොකක් වෙයිද කියලා? කොරලා තියෙන පව්ගොඩවල් වල හැටියට සිතුවිලි මාත්‍රයක් ඇති වෙලා අරමුණු අරගෙන ඒවා ක්‍රියාත්මක වුණාම මේ පින්නතුනේ අර මෛත්‍රීමත් භික්ෂුන් වහන්සේලා අතර මං කියන්නේ මේ කවදා හරි මේවා ගෙවන්න වෙනවා කියන එක. මුගලන් මහරහතන් වහන්සේ මොනතරම් 이르දිමත් භාවයක් තියෙන්න ඕනද?